හයි අස්ලාමලයිකුම් කොහොමද ඔයාලන්ට මේ වීඩියෝ එක දිග වැඩි. ඒ හින්දා මම ටක් ගාලා මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරා. අහන්නකෝ අද උදේ වෙච්ච දෙයක් තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ. උදේ මට 7යි කාලට විතර කෝල් එකක් ආවා. ඒ ආවේ වෙන කාගේවත් නෙමෙයි. ඔයාලා කවුරුත් දන්න නින්ද නොවන බයෝ පන්තිය කරන දිනේෂ් මුතුගල සර්ගේ අම්මා. ඒ කියන්නේ දිනේෂ් මුතුගල සර්ගේ අම්මා කියන්නේ මගේ ගුරුවරිය. එය මගේ ඉස්කෝලේ නර්තන ගුරුවරිය. ඉතින් මටත් ඒ ලෙවල් වලට ඔ ලෙවල් වලට නර්තන ඉගෙනුවේ අපේ දිනේෂ් මුතුගල සර්ගේ අම්මා තමයි. ඉතින් උදේ 7යි කාලේ විතර මට කෝල් එකක් ආවා. ෆාතිමා මට සාමාන්‍ය දිනේෂ් මුතුගල සර්ගේ අම්මා කියන්නේ ෆාතිමා කියලා. මොකද මගේ සැබෑ නම ඉස්කෝලේ ෆාතිමා නශීරානේ. ඉතින් ෆාතිමා මට පුළුවන් ද වටලප්පනුයි පුඩිනුයි ගෙන්න ගන්න කියලා. පුඩින් නම් මම ඒ වෙලේ තම්බලා තිබ්බේ නෑ. හැබැයි 8:00 වෙද්දි ඕනේ කිව්වා. මං කිව්වා ටීචර් හරි මං ඉක්මනට තම්බලා ගෙනන් දෙන්න. හැබැයි ටීචර් කීප වෙලාවට මට තම්බගෙන ගෙනියන්න පොඩ්ඩක් ටයිමින් මදි වුණා. මොකද පුඩිමක් සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් තම්බෙන්න එපාය. සාමාන්‍යයෙන් මං හදිසි ඕඩර් මෙහෙම බාරගන්නේ නෑ. මේ දැන් ගන්න ඕන ඕඩර් මං කවදාවත් කරන්නේ නෑ. නමුත් මට මේ ඕඩර් එක නොකරම ඉන්න බැරුණා. එකක් තමයි මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම හරිය ආදරය කරන ගුරුතුමියක් තමයි දිනේෂ් මුතුගල සර්ගේ අම්මා. ඉතින් දිනේෂ් මුතුගල සර් කියන්නේ මං එක වසරේ ඉඳලා 5 වසරේ වෙනකන් එකම පන්තියේ ඉගෙනීම ගත්ත අපි දෙන්න එකම වසරේ ඉගෙන ගත්ත යාළුවෝ. ඉතින් එහෙම වුණාම ඕඩර් එක බාර ගන්න නැතුව ඉන්න බෑනේ. කොහොම හරි මගේ වැඩ ටික මම ඉක්මනින් ඉවර කරලා පැක් කරන්න ගත්තා. වීල් එකටත් අඬ ගහලා පෙට්ටියට දාගෙන මම යන්න තමයි මේ ලැහැත්තුනේ. කොහොම හරි වීල් එකත් ඒ වෙලේම ආවා. අද ඉතින් දන්නවනේ තෙල් පොලිමත් තියෙන දවසේනේ. පෙට්‍රලුත් නෑ. කොහොම හරි කරලා අපි යනකොට පාර දෙපැත්තේම තියෙන්නේ වාහන තෙල් පොලිම. මං හරි බයෙන් තමයි ගියේ යනකොට තෙලුත් මැති වෙයි කියලා. කොහොම හරි අපි ඉතින් අල්ගම මහමෙවුනා භාවනා අසපුවට ලං වුණා. ඒ යනකොට එතන හිටියේ දිනේෂ් මුතුගල සර්ගේ බොඩිගාඩ් කෙනෙක් තමයි ඇවිල්ලා අපෙන් පෙට්ටි ටික අරගෙන ඇතුළට ගියේ. එතන දහම් වැඩසටහනක් තිබ්බ හින්දා ටීචර්ට එළියට එන්න බෑ. කොහොම හරි කරලා ඒ මාළියේ පෙට්ටි ටික අරන් ගිහිල්ලා මට සල්ලිත් ගෙනන් දුන්නා. ඉතින් කොහොම හරි ඔන්න අපි අද දවසේ වැඩ ටික ඉවර කරලා මං ආවා. මං දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ දන්නවද මේ හදිසි ඕඩරේ මට මෙහෙම ලබා දුන්නට සහ මේ ඕඩරේ මට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලබා දුන්නාට. එහෙනම්